අයබෝවන් අද අපි ගැඹුරින් බලන්න යන්නේ ඉතාලි රජයේ එකිනෙකට ටිකක් පරස්පර ප්‍රතිපත්ති දෙකක් ගැන. මේ තොරතුරු වල මූලාශ්‍රය තමයි 2026 පෙබරවාරි 11 වෙනිදා පැවති ඉතාලි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ නිල මාධ්‍ය නිවේදනය. ඉතින් මෙතන තියෙන කතාව තමයි එක පැත්තකින් අර ෆෝර්ට්‍රස් ඉතාලි වගේ සංකල්පයක් යටතේ දේශ සීමා වහලා සංක්‍රමණ නීති අතිශයින්ම දැඩි කරනවා. අනික් පැත්තෙන් රට ඇතුලේ ඉන්න හැමෝටම සමාන අයිතිවාසිකම් දෙන්න අලුත් ආයතන හදනවා. මේ එකිනෙකට විරුද්ධ වගේ පේන ක්‍රියා දෙකෙන් ඇත්තටම කියවෙන්නේ මොකක්ද? අපි ඒක ටිකක් ගැඹුරට බලමු. ඔව් මේක හරිම රසවත් මාතෘකාවක්. මොකද මේකෙන් පේනව නූතන යුරෝපීය රටක් එකපාර මුහුණ දෙන පීඩන දෙකක්. එකක් තමයි ජාතික අනන්‍යතාවයේ ආරක්ෂාවයි තහවුරු කරගන්න තියෙන අවශ්‍යතාවය. අනික තමයි යුරෝපා සංගමයේ අර ලිබරල් මානව හිමිකම් මත පදනම් වුණු වටිනාකම් පද්ධතියට අනුගත වෙන්න තියෙන බැඳීම. ඉතින් මේ දෙක සමබර කරගන්නක තමයි එයාලගේ ලොකුම අභියෝගය වෙන්නේ. ඊක ඇත්ත. ඒ කතාවත් එක්කම රැස්වීම පටන් ගනිද්දිම අගමැතිනි ජෝර්ජියා මෙලෝනි මෑතකදී නැති වුණ මහාචාර්ය ඇන්ටෝනිනෝ සිචිකි ගැන විශේෂයෙන් මතක් කරනවා. ඔහු ජාත්‍යන්තරව පිළිගත භෞතික විද්‍යාඥයෙක්. ඔහුගේ අවමංගල්‍යයේ රාජ්‍ය ගෞරව සහිතව පවත්වනවා කියලාත් කියනවා. මේක නිකම් ශෝක ප්‍රකාශයක් විතරක් නෙවෙයි වගේ නේද? කොහෙත්ම නෑ. මහාචාර්ය සිචිකි වගේ කෙනෙක්ට රාජ්‍ය ගෞරව දෙන එකෙන්ම කියවෙන්නේ ඉතාලියේ බුද්ධිමය උරුමය සහ විද්‍යාත්මක අනන්‍යතාවය ගැන රජය කොච්චර හිතනවද කියන එක. මේ අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම කියන අදහසම තමයි අපි දැන් කතා කරන්න යන යාළගේ ලොකුම සහ මතභේදාත්මකම තීරණයටත් පදනම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සංක්‍රමණ සහ සරණාගතභාවය පිළිබඳව කිවිසුම. මේ මාධ්‍ය නිවේදනය වැඩිම ඉඩක් වෙන් වෙලා තියෙනෙත් මේකට තමයි. නීති විරෝධී සංක්‍රමණ නවත්වන්න සහ එන අයව දැඩිව කළමනාකරණය කරන්න යන බව නම් පැහැදිලි. හැබැයි මේක ක්‍රියාත්මක කරන විදිහ ටිකක් සංකීර්ණයි වගේ. කොටස් දෙකකට නේද මේක බෙදලා තියෙන්නේ. හරියටම ඒක තීරුම් ගන්න එක වැදගත්. පළවෙනි කොටසේ තියෙන දේවල් ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ගැසට් එකේ පළ කරපු ගමන් මේ නීති බලාත්මකයි. දේශ සීමා පාලනය දැඩි කරන එක වගේ දේවල්. ඕ දෙවෙනි කොටස තමයි ටිකක් වෙනස්. ඒකින් රජයට මාස 6ක කාලයක් ඇතුළත යුරෝපා සංගමයේ නීති රීති වලට ගැළපෙන විදිහට ඉතාලියේ නීති හදන්න පුළුල් බලයක් දෙනවා. ඇත්තරම මෙතන වෙන්නේ 2024 දී යුරෝපා සංගමයේ සම්මත කරගත්ත පොදු සංක්‍රමණ ගිවිසුම තියෙනවනේ. ඔව්. අන්න ඒක ඉතාලියේ නීති පද්ධතියට බද්ධ කරන එක. හරි. මේකෙදි මගේ අවධානය ගත්ත විශේෂ වචනයක් තමයි නාවික අවිහිරයක්. එහෙමත් නැත්නම් බ්ලොකෝ නවාලේ කියන එක. ඒක ඇහෙනකොටත් ටිකක් සැරයි වගේ නේද? සාමාන්‍ය යුද්ධයකදී වගේ පාවිච්චි කරන වචනයක්. මොකද්ද මේකේ ඇත්තම තේරුම? මෙතන බ්ලොකෝ නවාලේ කියන වචනය පාවිච්චි කරන එක දේශපාලනමය පණිවිඩයක්. සාමාන්‍යයෙන් යුදමය අවස්ථාවල පාවිච්චි වෙන මේ වචනයෙන් මේ ප්‍රශ්නේ කොච්චර බැරෑරුම් විදිහට සලකනවද කියන එක යාලා අනිත් අයට විශේෂයෙන්ම මිනිස් ජාවාරම් කරුවන්ට කියන්න උත්සාහ කරනවා. ඒක නීතිමය ක්‍රියාමාර්ගයකට වඩා දේශපාලනමය සංඥාවක්. නීතියට අනුව රටේ මහජන සාමයට හෝ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් තියෙනවා නම් ඒ කියන්නේ විශාල වශයෙන් සංක්‍රමණයකින් රගත් නැවෙනවරනම් එතකොට ඉතාලියේ මුහුදු සීමාවට ඇතුළු වෙන එක නවතන්න රජයට බලය ලැබෙනවා. හැබැයි ඒක හැම වෙලාවෙම පාවිච්චි කරන දෙයක් නෙවෙයි. නෑ අර්බුදකාරී අවස්ථාවලට විතරයි. හැබැයි නාවික අවහීරිය කියන එක ජාත්‍යන්තර මුහුදු නීතිය යටතේ ගොඩක් ප්‍රශ්නකාරී වෙන්න පුරුවන් නේද? උදව්වට එන මානුෂ්‍ය ආධාර නැවවලට මොකද වෙන්නේ? ඒ නැවවලින් මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් එනවා නේද? ඒකේ තාමත් වැදගත් ප්‍රශ්නයක්. මේ නිවේදනයේ ඒ ගැන විස්තර නැතත් සාමාන්‍යයෙන් ජාත්‍යන්තර නීතිය යටතේ ජීවිත අවදානමක තියෙන නැවකට උදව් කරන්න හැම රටක්ම බැඳිලා ඉන්නවා. ඉතින් මේ අවහිරය ක්‍රියාත්මක කරන්න ගියොත් මානුෂීය සංවිධානයේ එක්කයි ජාත්‍යන්තර කාලයේ අධිකරණවල නඩුහබවලටයි මුහුණ දෙන්න ඉතාලියට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මං කියුවේ මේක නීතිමය ක්‍රියාමාර්ගයකට වඩා දේශපාලනමය වශයෙන් තමන්ගේ ස්ථාවරය පෙන්වන ප්‍රකාශයක් කියලා. පැහැදිලි. ඒ වගේම රට ඇතුළට ආපු සරණාගත ඉල්ලුම් කරුවන් රඳවා තබා ගැනීම සහ පිටුවහල් කිරීම ගැනත් අලුත් නීති තියෙනවා. ඔව්. කලින් මේ දේවල් සිද්ධ වුණේ ටිකක් අලුපාට කලාපයක. දැන් මේ පනතෙන් සරණාගත ඉල්ලීම් සලකා බලන අතරතුර විදේශිකයන් රඳවා තබා ගැනීමේ ක්‍රියාවලියට පැහැදිලි නීතිමය රාමුවක් දෙනවා. ඒ වගේම බරපතල අපරාධවලට වරදකරුවන් වෙන විදේශිකයන්ව අධිකරණ නියෝගයක් මත රටින් පිටුහල් කරන්න තිබුණු බදය තවත් පුළුල් කරලා. වැදගත්ම දේ තමයි දැනටමත් රඳවාගෙන ඉන්න අයව පිටුහල් කරන ක්‍රියාවලිය වේගවත් කරන්නත් මේකෙන් පියවර අරන් තිනවා.
ඒ කියන්නේ කලින් ටිකක් අවිධිමත් විදියට තිබුණු දෙයක් දැන් පැහැදිලිවම නීතියේ කොටසක් කරනවා. හැබැයි එකෙන් මේ රඳාවා තබා ගැනීමේ මධ්‍යස්ථානවල තත්ත්වය ගැන තියෙන විවේචන තවත් වැඩි වෙන්න පුළුවන් නේද? මානව හිමිකම් කඩවීම ගැන චෝදනා එල්ලවෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම නීතියම රාමුවක් දෙනවා කියන්නේ එක දෙයක්. හැබැයි ඒ රාමුව ඇතුලේ ඒ මධ්‍යස්ථාන පාලනය වෙන විදිහ, එතන ඉන්න මිනිස්සුන්ට සලකන විදිය ගැන ප්‍රශ්න මතුවෙන එක නවතින්නේ නෑ. මේ නීතියත් එක්ක ඒ මධ්‍යස්ථාන ගැන විගණනය කරන්න, ඒවා නිරීක්ෂණය කරන්න සිවිල් සංවිධානවලට තියෙන ඉඩකඩ ගැනත් අලුතෙන් කතා බහක් ඇති වෙන්නට තියෙනවා. හරි. දේශ සීමා නිරීක්ෂණයට ෆ්‍රොන්ටෙක්ස් කියන යුරෝපීය ඒජන්සියත් එක්ක එකතු වෙලා වැඩ කරනවා කියලාත් සඳහන් වෙනවා. මොකද්ද මේ ෆ්‍රොන්ටෙක්ස් කියන්නේ? ඒ සහයෝගිතාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ෆ්‍රොන්ටෙක්ස් කියන්නේ යුරෝපා සංගමයේම දේශ සීමා ආරක්ෂක බලකාය වගේ දෙයක්. හිතන්නකෝ. ඉතාලිය පොලිසිය තනියම වැඩ කරනවා වෙනුවට දැන් යුරෝපයේම පොලිසිය එකතු වෙලා හදන ලොකු නෙට්වර්ක් එකක සම්බන්ධ වෙනවා වගේ. තොරතුරු, තාක්ෂණය සහ සම්පත් බෙදා ගන්නවා. මේකෙන් වෙන්නේ සංක්‍රමණික මාර්ග ගැන, මිනිස් ජාවාරම් කරුවන්ගේ ජාල ගැන කලින්ම තොරතුරු ලබාගෙන යනුව ක්‍රියාත්මක වෙන්න පුරුවන් වෙන එක. ඉලක්කය තමයි මුහුදු සහ ගොඩබිම් දේශ සීමා දෙකම තදින් මුද්‍රා තියෙන එක. හරියටම. ඒ වගේම දේශ සීමාවේදීම පිටුවහල් කිරීමේ වේගවත් ක්‍රියාවලියක් ගැනත් කියනවා. ඒ කියන්නේ කෙනෙක් දේශ සීමාවට ආපු ගමන්ම ආපහු හරවලා යවනවා කියන එකද? ඔව්, ඒක තමයි අදහස. හැමෝටම නෙවෙයි, පැහැදිලිවම ආරක්ෂිතයි කියලා නම් කරපු රටකින් කෙනෙක් එනවා නම්, එහෙමත් නැත්නම් එයාලගේ සරණාගත ඉල්ලීමක කිසිම පදනමක් නැහැ කියලා මුල් පරීක්ෂණයේදීම පේනවා නම්, එයාලව රට ඇතුළට නොගෙන දේශ සීමාවෙදීම ආපහු හරවලා යවන්න මේ නීතියෙන් ඉඩ ලැබෙනවා. මේකෙන් සරණාගත ඉල්ලීම් සලකා බලන පද්ධතියට එන පීඩනය. ඔව්, ඒක අඩු කරගන්න තමයි යාලා උත්සාහ කරන්නේ. ඒ හැම දෙකින්ම පේන්නේ සරණාගත ඉල්ලීම් සහ මානුෂ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තිබුණු නීති ගොඩක් දැඩි කරන බව. පවුල් නැවත එකතු කිරීම වගේ දේවල් වලට මොකද වෙන්නේ? ඒ නීතිත් පැහැදිලිවම දැඩි කරලා උදාහරණයක් විදිහට අර අතිරේක ආරක්ෂාව එහෙමත් නැත්නම් ප්‍රොටෙක්ෂන් කොම්ප්ලිමෙන්ටරි කියන එක ගමු. මේක තේරුම තමයි කෙලෙක් සරණාගතයෙක් විදිහට සම්පූර්ණයෙන්ම සුදුසුකම් නොලැබුණත් තමන්ගේ රටට ආපහු ගියොත් මරණීය දණ්ඩනය, වද හිංසා හෝ බරපතල හානියකට මුහුණ දෙන්න ඉඩ තියෙනවන එයාට ඉතාලියේ ඉන්න දෙන විශේෂ ආරක්ෂාවක්. රජය දැන් කියන්නේ මේ ආරක්ෂාව දෙන්න කලින් ඒ කෙනා ඇත්තටම ඉතාලියට සම්බන්ධ වෙලාද, සමාජයට එකතු වෙලාද, එයාගේ මව් රටත් එක්ක තවමත් තියෙන සම්බන්ධකම් මොනවද කියලා තදින්ම බලනවා කියලයි. ඒ වගේම පවුල් නැවත එකතු කිරීමේදීත් ඒ පවුල් සබඳතාවයේ සත්‍යතාවය ඔප්පු කරන්න ඊටම නිශ්චිත කොන්දේසි පැනවල පේනවා. ඉතින් රටේ දේශ සීමා වලින් පිටින් ණයට දෙන පණිවිඩය ඊටම පැහැදිලි. එන්න එපා, ආවුත් නීතිය තදයි. ඒත් රට ඇතුලේ දැනටමත් ඉන්න පුරවැසියන්ට සහ නීත්‍යානුකූලව පදිංචි අයට දෙන පණිවිඩය මොකක්ද? පුදුමයකට වගේ ඒක මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්තට යන එකක්. ඒ තමයි මේ සමානාත්මකතාවය ගැන ගෙනාපු අලුත් නීතිය. මට නම් මේ දෙක එකට යන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. ටිකක් පරස්පරයි වගේ නේද? ඇත්තරම ඒක තමයි මේ නිවේදනයේ තියෙන රසවත්ම කොටස. එක පැත්තකින් ද්වේෂ සීමා වහන ගමන් අනික් පැත්තෙන් රට ඇතුලේ සමානාත්මකතාවය ගැන යුරෝපා සංගම් නියෝගයක් ක්‍රියාත්මක කරනවා. මේක 2024 මේ මාසයේ යුරෝපා සංගමයේ සම්මත කරපු නියෝගයක්. ඒකෙන් කියන්නේ ජාතිය, වාර්ගිකත්වය, ආගම, විශ්වාස, ආබාධිත බව, වයස හෝ ලිංගික නැඹුරුව පදනම් කරගෙන කිසිම කෙනෙක්ට වෙනස්කම් කරන්න බෑ කියලා. ඒක තහවුරු කරන සම්පූර්ණයෙන්ම ස්වාධීන සමානාත්මකතාවය සඳහා වූ ආයතනයක්, ඒ කියන්නේ ඕර්ගානිස්මෝ පෙරලා පරිතා පිහිටවන්න තීරණය කරලා තියෙනවා. ස්වාධීන ආයතනයක් කියුවේ දැනටමත් මේ වගේ වැඩ කරන ආයතන තියෙනව නේද? තියෙනවා. නමුත් මේකේ විශේෂත්වය තමයි මේක 2027 ජනවාරි 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙන මූල්‍යමය හා පරිපාලනමය වශයෙන් රජෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන අධිකාරියක් වීම. ඒ කියන්නේ ආණ්ඩුව මාරු වුණත් මේකට බලපෑමක් නැහැ. ඔව්. ආණ්ඩුව මාරු වුණත් මේ ආයතනයේද තමන්ගේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. වෙනස්කම් කිරීම ගැන පැමිණිලි විභාග කරන්න, පරීක්ෂණ කරන්න සහ නීතියම ක්‍රියාමාර්ග ගන්න මේ ආයතනයට බලය ලැබෙනවා. මේකෙන් යාළ දෙන්න හදන පණිවිඩය තමයි අපි දේශ සීමා ගැන දැඩි. නමුත් ඔබ නීතියානුකූලව මේ රටේ ඉන්නවනම් ඔබේ අයිතිවාසිකම් 100%ක් ආරක්ෂිතයි කියන එක. එතකොට මේක දේශපාලන උපායක් වෙන්න බැරිද? දැඩි සංක්‍රමණ නීති ගේනකොට යුරෝපා සංගමයෙන් එන විවේචන සමනය කරන්න
බලන්න අපි රට ඇතුලේ කොච්චර ප්‍රගතිශීලීද කියලා පෙන්වන්න කරන දෙයක් වෙන්න බැරිද? ඒක හොඳ තර්කයක්. ඒකේ යම් ඇත්තක් තේන්නත් පරිවන් බලන්න මේ වගේ නීති ක්‍රියාත්මක කරන එක යුරෝපා සංගමේ සමාජික රටක් විදිහට ඉතාලිය වගකීමක්. ඒක මග හරින්න බෑනේ. ඉතින් ඒ වගකීම ඉටු කරන ගමන් තමන්ගේ දක්ෂිණාංශික දේශපාලන පදනම සතුරු කරන සංක්‍රමණ නීතිත් ගේනවා. ඇත්තටම මේක අපි මුලින් කතා කරපු කම්බ ඇදිල්ලම තමයි. එක පැත්තකින් ජාතිකවාදී ඡන්ද පදනම, අනික් පැත්තෙන් යුරෝපා සංගමේ නීතිමය රාමුව. මේ දෙක ඇතරේ තමයි මේ ආණ්ඩුව ගමන් කරන්නේ. හරි. මේ ලොකු මාතෘකා දෙකට අමතරව තවත් කිටි නමුත් වැදගත් තීරණ කිහිපයක් ගැනත් මේ නිවේදනයේ තියෙනවා. අපි ඒ පැත්තට හැරුණොත් ඉතාලිය මහ බැංකුවට ආදාළ පත්කිරීම් කීපයක් ගැනත් කියවෙනවා. ඔව්, රටක ආර්ථික ස්ථාවරත්වයට මහ බැංකුවේ ස්වාධීනත්වය සහ එහි ඉහළ කළමනාකාරීත්වය හරිම වැදගත්. මේ රැස්වීමේදී ඉතාලි මහ බැංකුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට ආචාර්ය පවුලෝ ඇන්ජලිනි සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විදිහට ආචාර්ය ජියාන් ලූකා ට්‍රෙක්වටරිනි පත් කරන්න අමාත්‍ය මණ්ඩලය එකඟ වෙලා තියෙනවා. මේවා රටේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන ඊටම බලගත තනතුරු. හරියටම තියෙනවා. මධ්‍යම රජය එමිලියා රොමාන්යා කියන ප්‍රදේශයේ නීතියකට අභියෝග කරන්න තීරණය කරලා. මොකද ඒ කතාව? ඉතාලියේ තියෙන ප්‍රාදේශීය සභාවලට යම් බලයක් තියෙන ක්‍රමයක්. හැබැයි ඒ බලය මධ්‍යම ආණ්ඩුවේ නීතිවලට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වෙන්න බෑ. එමිලියා රොමාන්යා ප්‍රාදේශීය සභාව එයාලගේ ප්‍රදේශයේ කෙටිකාලීන කුලී දේපල. ඒ කියන්නේ Airbnb වගේ දේවල් සම්බන්ධයෙන් අලුත් නීතියක් පනවලා. මධ්‍යම රජය කියන්නේ මේ නීතිය ජාතික මට්ටමේ තරඟකාරීත්වයට ව්‍යාපාර කිරීමේ නිදහසට සහ පුද්ගලික දේපල අයිතියට පටහැනි කියලා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා කියන පදනම මත තමයි අභියෝග කරන්නේ. ඔව්, ඒ පදනම මත මේ නීතියට අධිකරණයේදී අභියෝග කරන්න යාලා තීරණය කරලා. ඒ කියන්නේ මධ්‍යම රජය සහ ප්‍රාදේශීය සභාව අතර බලය බෙදීම ගැන නිරන්තර අධීක්ෂණයක් තියලව කියන එක. හරියටම. හැබැයි ඒ අතරම ලිගෝරියා, මෝලීස්, බැසිලිකාතා, පියමොන් සහ කැලබ්‍රියා කියන ප්‍රදේශ පහකින් සම්මත කරපු තවත් නීති 10ක් කිසිම අභියෝගයකින් තොරව අනුමත කරලා තිනවා. මේකෙන් පේනවා හැම ප්‍රාදේශීය නීතියකටම විරුද්ධ වෙනව නෙවෙයි. ජාතික ප්‍රතිපත්ති වලට පටහනි වෙනවා කියලා හිතන ඒවට විතරක් මැදිහත් වෙනව බව. ඒක තමයි. ඉතින් මේ මුළු සාකච්ඡාවම එකතු කරලා බැලුවම පේන්නේ ඉතාලි රජය එක පැත්තකින් යුරෝපා සංගමයත් එක්ක එකතු වෙලා සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි විදියට ප්‍රතිසංස්කරණය කරනවා. අනිත් පැත්තෙන් රට ඇතුලේ වෙනස්කම් කිරීමට එරෙහිව සහ ප්‍රාදේශීය නීති අධීක්ෂණය වගේ අභ්‍යන්තර පාලන කටයුතුත් ශක්තිමත් කරනවා. ඔව්, ඒක ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය සහ යුරෝපා සංගමයේ පොදු ප්‍රතිපත්ති අතර සමබලතාවයක් ඇති කරගන්න දරන උත්සාහයක්. මේක ඉතාලියට විතරක් නෙවෙයි, මේ වෙලාවේ යුරෝපයේ බොහෝ රටවල් මුහුණ දෙන පොදු අභියෝගයක්. ජාතිකවාදය සහ ගෝලීයකරණය අතර තියෙන ගැටුම තමයි මේ ප්‍රතිපත්ති හරහා අපි දකින්නේ. අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතිරි කරමින් අපි මේ කතා බහ අවසන් කරමු. මෙම නව සංක්‍රමණ නීති මානුෂීය බැඳීම් සහ ජාතික ආරක්ෂාව අතර සියුම් සමබරතාවය ඇත්තටම පවත්වා ගන්න පුරුවන් වෙයිද නැත්නම් එක පැත්තක් අනික් පැත්තට වඩා බර වෙයිද? ඒ වගේම යුරෝපා සංගමේ පොදු නීති රාමුවක් තුල තනි රටක ස්වෛරීභාවයේ ක්‍රියාත්මක වීමේ සැබෑ සීමාවන් මොනවාද?